තව මේක වෙන්නේ සමහර විට ගෑනු ළමයින්ටයි වැඩිපුර. ගෙවල් වලමනේ ඇති දැඩි වෙන්නේ. ඔය හතරෙන් එකෙක් නොමග ගියොත් එකයි යන්න ඕන. හතරම ඉවරයි. මම හොඳම උදාහරණය තමයි එක කෙල්ලෙකුට කොල්ලෙක් සෙට් වෙන්න විතරයි ඕන. ඔන්න දැන් පුහුල්ලරා කරෙන් දැනේ ඈ. දැන් මේක කියද්දි ඔක කොල්ලන්ට වෙන දේ කියන්නේ කොල්ලන්ට වෙන්නේ ඕක නෙමෙයි ගොඩක් වෙලාවට. උන්ට වෙන්නේ ඕක නෙවෙයි. උන්ට වෙන්නේ ෆෝන් එකෙන්. මචං මේක මචං ඕන වෙලාවට මෙහෙම මිනිහෙක් වෙනවා. අන්න ඒ වගේ ඉතින් අර එහා පැත්තේ ඈත්තද කිකි මුවහන්. එතන මම ආයෙ එක කියනවා මේ එන්සයිම් උපේකකක එකක සක්‍රීය ස්ථානයේ උපස්තරයක් බැඳුනහම අනෙක් උපේකකවල සක්‍රීය ස්ථානවලට උපස්තර අණු එක්ක තියෙන බන්ධතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. ඒගොල්ලන්ටත් දැන් කැමැත්තක් එනවා. එහෙම දෙයක් මේ ලෝකේ තියෙන ඔකට කියනවා සහයෝගීතාව. නම කියන්නේ හයියෙන් කෝපරේටිවිටි කියලා කියනවා. සහයෝගී. හරි සහයෝගී. එක්කෙනෙකුට එකක් වුණාම අනිත් අයටත් ඒක නිකන් ඕනේ වගේ දැනෙනවා. එහෙම එකක් තියෙනවා. දැන් ඔය එක පොලිමක ළමයි 4 දෙනෙක් ඉන්නවා කියන්නේ උපේකක. එකෙකුට ඇනුමක් යන්න විතරයි ඕන. මේක දිගට ගිහිල්ලා ඒක ඒ සහයෝගීතාව. අනිත් අයට ඒක ප්‍රේරණය වෙනවා ඒ උනන්දු. සමහරට කෙලවරේ මේක නිදාගෙන වැටෙන්නම ඉඩක් තියෙනවා. තව මේක වෙන්නේ සමහර විට ගෑනු ළමයින්ටයි වැඩිපුර. ගෙවල් වලමනේ ඇති දැඩි වෙන්නේ. ගෙදරම තමයි ඇති දැඩි වෙන්නේ. අම්මලා ඇති කරනවා වගේ නිකන් කන්න බොන්න දීලා. එතකොට ගෙදරම ඉඳලා ඔන්න ඒලෝල් වලට කියලා හා පුරා කියලා එනවා ටවුන් එකට. එන්නේ නැහැ තනියම. එන්නේ යාළුවෝ කීප දෙනෙක් එක්ක. 4 දෙනෙක් ගෙදර කල්ලියක් හදාගෙන ඉන්නේ. කල්ලිය බහිනෝ. කෑ ගහගෙන පොල් කිච්චොර යනවා වගේ මේක ඔන්න එනවා. ආවම ඔය හතරෙන් එකෙක් නොමග ගියොත් එකයි යන්න ඕන. හතරම ඉවරයි. එකයි නොමග යන්න ඕන. සහයෝගීතාව. අනිත් 3 දෙනාම ඒක ඒ සමාකාරයෙන් වැළඳ ගන්නවා. හොඳම උදාහරණය තමයි එක කෙල්ලෙකුට කොල්ලෙක් සෙට් වෙන්න විතරයි ඕන. පුදුම වැඩක්. දැන් එහෙම ඔන්න දැන් පුහුල්ලරා කරෙන් දැනේ ඈ. දැන් මේක කියද්දි ඒක තමයි එහෙමයක් වෙනවා. එතකොට මේ දැන් මම මේ කාරණේ කියන්නෙත් ඒක තේරුම් ගන්නමයි. එතකොට මේ ගෑනු ළමයාට තේරෙන්නේ මේ දේ ළමයාට විනාශ වෙනවා කියලා තේරෙන්නේ නැහැ. ඒ ළමයා ඇවිත් අනිත් 3 දෙනාටම කියනවා එදිනෙදා තතු. ඒක විස්තර කරනවා ඉල්ල. ඔබ දන්නේ නැනේ මේ හැම වුණානේ. ගගා දැන් ඒතර අර කි ඇත්තද? ඕක තමයි වෙන්නේ. ඕක තමයි වෙන්නේ. දැන් එක්කෙකුට උපස්තරයේ සෙට් වෙලා දැන් සක්‍රීය ස්ථානෙට දැන් හරියටම ගැලපිලා තියෙන්නේ. දැන් ඒ පණිවිඩේ වේගෙන් අනික් උපේකක කරා සම්ප්‍රේෂණය වෙනවා. ඒ උපේකකයත් තමන්ගේ සක්‍රීය ස්ථානවල හැඩ හරි ගන්න හදාගන්න. ඕක තමයි වෙන්නේ. බන්ධුතාව වැඩි වෙනවා. ඉතින් ඕකෙදී බේරෙන්න තියෙන උපක්‍රමය මොකක්ද? පළවෙනි දේ වරදේ වැටෙන ළමයා ඒක බෙදන්න හොඳ නැහැ. ඕක කොල්ලන්ට වෙන දේ කියන්නේ කොල්ලන්ට වෙන්නේ ඕක නෙමෙයි ගොඩක් වෙලාවට. උන්ට වෙන්නේ ඕක නෙවෙයි. උන්ට වෙන්නේ ෆෝන් එකෙන්. ඔන්න ගෙදර මොනවා හරි කරලා මනම් කොල්ල කාලා හරි මොනවා හරි දෙයක් කරලා ෆෝන් එකක් ගන්නවා. ඒ ෆෝන් එක අමුතු එකක් ඉතින් ඕන්නම් එකෙන් මිනිස්සු වෙනවා, එකෙන් කෑම ගන්න පුළුවන්, ඒකෙන් නැගලා යන්න පුළුවන්. ඒ වගේ අමුතු ෆීචර්ස් තියෙන්නේ. උන්ගේ ෆෝන් වල තියෙනවා අහුවාම මේ සාමාන්‍ය වාහනේම ගන්න ඕනේ නැහැ. ඒකේ තියෙන ඔක්කොම. මචං මේක මචං ඕන වෙලාවට මෙහෙම මිනිහෙක් වෙනවා. අන්න ඒ වගේ ඉතින් අර එහා පැත්තේ ඈත්තද කිකි මුවහන්.
ඉතින් මේකේ තියෙන ඇප් ගැන විස්තර කරගෙන ඉන්නකොට එහා පැත්තේ ළමයාට එනවා ඒ වුණාව. තේරෙනවද? ඒ නිසා තමන්ගේ වාසනාවට ෆෝන් එකක් හම්බුනහම ඒක කරන්න ඕන මොකද්ද? ඒක තියාගෙන ඉන්න. ඒක ගැන වර්ණනා කරන්න එපා. ඔයාලා ඇත්තටම යාළුවන්ට ආදරේ නම්. අඩුම කියපල්ල ඇත්ත. ඔබ දන්නේ මට මේ ෆෝන් එකක් හම්බෙලා මම පිස්සෙක් වෙලා ඉන්නේ බං. මට පිස්සු. මාව උදව් කර මට උදව් කරපන් මිතුර. මට මේක මගේ වාසනාවට හම්බුණා වෙන්න පුළුවන්. උඹට නම් හම්බෙන්න එපා මේක දැම්ම. ඒක තමයි ඇත්ත. තේරුණාද? ඒක තමයි ඇත්ත. අර ගෑනු ළමයා කරන්න ඕන දේ තමයි තමන්ගේ වරද බෙදන්නේ නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ වදාළේ මොකද්ද? ආශ්‍රය කරන්න කිව්වා තමන්ට වඩා ගුණයෙන් වැඩි කෙනෙක්. වයසින් නෙමෙයි. මොකෙන් වැඩි කෙනෙක්ද? ගුණයෙන් වැඩි කෙනෙක්. එක්ක බැරි නම් ආශ්‍රය කරන්න කිව්වා තමන්ගේ ගුණයට සමාන කෙනෙක්. තමන්ගේ ගුණයට වඩා ගුණ පිරිහිලා නම් ඒකෙදිත් දෙයක් කරන්න කිව්වා මොකද්ද? තනිව සිටීමේ යහපත් කිව්වා. දැන් අපි කරන්නේ තමන්ට වඩා අඩු ගුණ තියෙන ඔක්කොම මට කරගන්නවා. පිරිහිලා යනවා. මට කියන්න බලන්න කුණු වෙච්ච දියුල් ගෙඩියක් අනිත් දියුල් මල්ලට දැම්මහම කුණු වෙච්ච දියුල් ගෙඩිය හොඳ වෙනවද නැත්නම් අනිත් ඒවාත් කුණු වෙනවද? සහයෝගීතාව. එහෙනම් ඒක මතක තියාගන්න. ඔන්න වැරදි කරන ළමයි වැරදින් මිදෙන්න කලින් බෙදන්න එපා. ඊට පස්සේ මිදෙන්න පුළුවන්. අපි හිතමු ගෑනු ළමයි කෝක ඔය වරද කරනවා කියලා. අද ඉඳන් කට වහ ගන්න. කට වහ ගන්නකො. එතකොට යාළුවොත් බේරෙනවා, තමනුත් බේරෙනවා. මොකද කට වහ ගත්තාම යාළු වෙච්ච එකටත් වැඩක් නැහැ. ඒකයි. මොකොත් කියවෙන්නේ නැහනේ. ඒකයි මම අදහස් කළේ. උඹලා මන් දන්නේ දුර හිතනවා වෙන්න පුළුවන්. නමුත් මම මේ අදහස් කළේ ඒකයි. අන්න එහෙම කෙල්ලෙක් වෙන්න. ලෝකේ තියෙන හැම කුණු කන්දලෙම කතා කරන්නේ නැති. හරි. එහෙනම් ඔන්න සහයෝගීතාව කියන්නේ ඒකයි. ඒගොල්ලෝ ඒකට උදාහරණයක් දීලා තියෙනවා පුතා මේ. එන්සයිම් අණුවක් අරගෙන නෙමෙයි. ඒගොල්ලෝ ඒකට උදාහරණයක් දීලා තියෙන්නේ හිමොග්ලොබින් අණුව අරන්.